වරක පිංගුතුනි භික්ෂුන් වහන්සේ නමක් Tamanට තියෙන චීවර වැලක දාලා ඒ වැස්සට තෙමෙනවා අවුවට වේලෙනවා. ඔන්න ඔහම තියනවා දැකලා භාග්‍යතුන් වහන්සේ දවසක් ඇවිල්ලා අහනවලු උන්වහන්සේගෙන් මහාන ඔබ හිතන්නේ දසකුසලේ කරාම විතරද පව් සිද්ධ වෙන්නේ කියලා. අර පිරිමැස්මින් පාවිච්චි කරන්න කියලා කියන එදා භාග්‍යතුන් වහන්සේ අපි හැමෝටම අවවාදයක් දුන්නා. අන්නේ අවවාදෙ පින්න හිස්මුදෙන් දරාගෙන අපි එදා ඉඳන් පැවතගෙන එන මේ සාසනික ක්‍රමවේදය හරහා කොච්චර තිබුණත් කොච්චර නොතිබුණත් තියෙන දේ බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන වැඩ පිළිවෙලක් තමයි මේ තියෙන්නේ. අපි වතුර ඉතුරු කරනවා, විදුලිය ඉතුරු කරනවා, සබන් කැට ඉතුරු කරනවා, රේසර් එක ඉතුරු කරනවා, දත්බුරුසෝ ඉතුරු කරනවා, ඇඳ ඇතිරිල්ල ඉතුරු කරනවා. අපි මේ සිව්පසේ පාවිච්චි කරනවා අපි ඉන්නේ යැපෙන්න. එපමණයි. ලස්සන වෙන්න, හැඩ වැඩ වෙන්න, සුවඳ ගහන්න එහෙම ඕනේ. මොකද අපි පින් කරන්නේ ඒවට නෙමෙයි නිසා. අපිට ඕන එකම සුඛෝපභෝගය තමයි පින් මේ හිතට දැනෙන සුවය. ආන්නේ සුඛෝපභෝගය ලැබෙනවා නම් ආයෙ වෙන එකක් ඕනේ අපිට. ඒ නිසා අපි පූජා කරන හැම සතේකටම උපරිම වටිනකමක් දෙන්න මේ හැම එක්කෙනෙක්ම වග කියනවා.